Happy Thursday. අද ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. පහුගිය දවස් කීපයේ මගේ ජීවිතේ වෙච්ච මම කරපු පොඩි දේවල් වල එකතුවක් විදියට මම අද මේ වීඩියෝ එක ඔයාලට බලන්න අරගෙන එනවා. ඔයා දකින්නේ මම කැමවල වීඩියෝස් දාන ඒවානේ. මේ බලන්න තිරෙන් පිටුපස සිද්ධ වෙන්නේ මොනවද කියලා. මොකද? ඔයා මං හිතන්නේ දැනටම දන්නවා ඇති මම පුංචි කැෆේ එකක් පටන් ගන්න යනවා කියලා. ඒ ගැන විස්තර මම ඉස්සරහට අරගෙන එන්නම්. මම ඒකේ පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටික කරා. ඇත්තටම තව වැඩ කීපයක්ම තියෙනවා ඉතුරු වෙලා කරගන්න. අර මම බොහොම හිමින් වැඩ කරන මිනිහෙක් නිසා මගේ වැඩ චුට්ටක් පරක්කු වෙනවා. ඒ පරක්කු වෙන්නේ මම හැමදේ ගැනම ගොඩක් හිතලා වැඩ කරන නිසා. මේ පෙන්සිල් බොක්ස් එක දුන්නේ මගේ හොඳම යාළුවාගේ බබාගේ බර්ත්ඩේ එක දවසේ මගේ පුතාට. එනාට දැන් මම තමයි මේක පාවිච්චි කරන්නේ. මම මේ වගේ දේවල් වලට මම හරි ආසයි. මගේ ඇතුලේ ඉන්න පුංචි එකා මේ වගේ දේවල් වලට මම දන්නේ තාම ආසයි. මට පහුගිය දවසක දොළ දුකක් ආවා බිරියානි එකක් කන්න ඕනි කියලා. මම මේ රෙස්ටොරන්ට් එකෙන් පළවෙනි වතාවට තමයි ඕඩර් කරගත්තේ පික්මි ෆුඩ් එකෙන්. මේක රුපියල් 1400ක් වගේ උනේ. ලොකු පෝෂන් එකක් හම්බ වෙනවා. මේක අපි දෙන්නම කෑවේ. හරිම රසයි. ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඕඩර් කරපු දෙයක් නෙවෙයි. ඒ වුණාට මේක හරිම රසයි. මේකේ කොළ පාට සම්බෝලේ, බිත්තර, ඊට පස්සේ සීනි සම්බෝලයක් වගේ එකක්, ඊට පස්සේ සලාදයක්, ග්‍රේවි එකක් ඔය හැම එකම තිබුණා. අපේ දිහාට එනවා මාසෙකට සැරයක් වගේ හට්ටි වලං පුරවපු ලොකු ලොරියක්. ඕකෙන් තමයි මම ඉඳලා හිටලා හට්ටි වලං එහෙම ගන්නෙ. මේ සැරේ මට ලොකුවට උමනාව තිබුණා හට්ටි දෙකක් ගන්න. ඉතින් මම ගත්තා හට්ටි දෙකකුයි ඒව වහන පියන් දෙකකුයි. ඒ හතරට මට රුපියල් 300ක් වගේ ගියේ. මේගොල්ලන්ගේ ළඟ කප්ස් ඒවා තියෙනවා අර ගුලුරේ ඒවත් තියෙනවා. මම මේ මැටි වලින් හදපු දේවල් වලට හරිම ආසයි. අර ගෙවල් ලස්සන කරන්න තියෙන ලොකු පෝච්චි වගේ ඒවත් හරිම අපූර්වයි. මම Facebook එකේ දැක්කා හැම්මෙන් මෙන්න මේ වගේ ඔය දුම් අල්ලන කුඩු තියෙන්නේ. ඒ වගේ විකුණන page එකක්. ඒකේ මේ එක මේ සුවඳවල් තියෙනවා ලැවෙන්ඩර්, ඇරෝමා කියලා ඔන්න ඔය රෝස ඒ වගේ. ඉතින් මම ඕකෙන් සුවඳවල් දෙකක් සුවඳවල් 3ක් ගෙන්න ගත්තා. මං ඉතින් ඔය පළවෙනි වතාවට දුම් අල්ලන්න එදා ලේස්ති වුණා. අතරම අපේ ගෙදර පොල් කඩු නෑනේ. මං අල්ලපු ගෙදරින් තමයි පොල් කඩු අරගෙන ආවේ. මේකේ ලොකු සුවඳක් නැහැ. සාමාන්‍ය සුවඳක් තියෙනවා. ඒ වුණාට මම ආස අර සාම්ප්‍රදායික දුම් වල සුවඳට යක්කු වෙලවන සුවඳට. ඒක තමයි මං ආසම. ඔයා මාව සමහරවිට මං ගේම් ගහනවා කියලා දන්නේ නැතුව ඇති. මම මා රාසයි. මම පොඩි කාලේ ඉඳලා ගේම් ගහන මිනිස්සෙක්. මේ දවස්වල මම ගහන්නේ මේ ගේම් එක. පේලියා කියලා මොකක් හරි එකක්. ඒක හරි කොසි ගේම් එකක්. මං ඉතින් ඔය හිතුනහම ඕක ගහනවා ටික. හැමදාම ප්ලේ කරන්න වෙන්නේ නැහැ. හිතන දවසට ප්ලේ කරනවා. ඔන්න ඔහොමයි ජීවිතේ පහුගිය දවස් ගෙවිලා ගියේ. Thank you so much for watching. Till next time. Bye.